සුබ දවසක් ඉතින් ඔයාලා හැමෝටම ඔයාලා සාදරයෙන් පිළිගන්න කයිකෝ YouTube channel එකට. ඉතින් ඔන්න අද වීඩියෝ එක මම ඔයාලට අරන් ආවේ ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකෙන් free video edit කරන්න පුළුවන් සුපිරි app එකක් කියන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් වීඩියෝ එකක් edit කරන්න ගොඩක්ම පුරුදු වෙලා තියෙන CapCut app එකට. ඉතින් අපිට ඒක වර්තමාන වෙනකොට බලා ගන්න පුළුවන්. ඒකේ සියලුම දේවල් අපිට pro version විදියට බලා ගන්න පුළුවන්. කියන්නේ අපිට මොන වීඩියෝ edit කරන්නත් ඒකට සල්ලි ගෙවන්න සිදු වෙනවා. හරි ඉතින් මේ වගේම අද මම මේ අරන් ආපු app එකේ නම තමයි VN app එක. ඉතින් මේක ඔයාගේ App Store එකේ එහෙම නැත්නම් Play Store එකේ මේක download කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවා ඉතින් මේ app එක ගැන. ඉතින් මේ app එකේ මම ඔයාලට අද කියලා දෙනවා මේ app එක download කරගෙන ඔයාගේ වීඩියෝ එක හරියටම edit කරන්න පුළුවන්. හරියම basic knowledge එක ඔයාලට මම අද දෙනවා. ඒ කියන්නේ මම අද සම්පූර්ණයෙන්ම වීඩියෝ එක edit කරලා ඔයාලට පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එක edit කරනකොට අපි දැන් මේකේ effect use කරන්නේ කොහොමද? ඒ වගේම text එකතු කරන්නේ කොහොමද? මේ සේරම දේවල් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි වැඩි කතා කරන්න අපි වීඩියෝ එකකින් බලමු කොහොමද මේ app එක හරහා අපි වීඩියෝ එකක් edit කරන්න කියලා. හරි ඉතින් යාළුවනේ ඔයාලා දැන් ඉස්සරම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන App Store එකට හරි Play Store එකට හරි එන්න ඕනේ. ඉතින් ඒකට ඇවිල්ලා ඔයා VN editor කියලා search කරගන්න ඕනේ. ඉතින් එහෙම search කරගත්තාම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ app එක. ඉතින් මේකට ඔයා ආපුවාම ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් 4.8 rate එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඔයාලට size එක විදිහට බලා ගන්න පුළුවන් මේ application එකේ. ඉතින් මේකේ MB 480ක වගේ MB ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඉතින් මේක ඔයා download කරගන්න ඕනේ. ඉතින් මම නම් දැන් මේක download කරන් තියෙන්නේ. ඉතින් මම දැන් මේ open කියන එක click කරනවා. ඉතින් මේක open කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අලුත් project එකක් open කරන්න එනවා. ඉතින් මේ new project කියන එක ඔයා click කරන්න ඕනේ ඉස්සරවම. ඉතින් ඒක click කරපුවාම ඔයාගේ phone එකේ තියෙන gallery එක මේක auto open වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයා edit කරන්න යන වීඩියෝ එක මේක select කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මම මේක edit කරන්න යන වීඩියෝ එක click කරනවා. ඉතින් click කරාට පස්සේ ඔයාලට මෙතන මේ යට බලා ගන්න පුළුවන්. අපි click කරපු වීඩියෝ එක මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට එහා පැත්තේ තියෙනවා arrow එකත් එක්කම button එකක් තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයා එකපාරක් click කරන්න. හරි ඉතින් දැන් ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් ඉන්නේ අපි දැන් වීඩියෝ එකක් edit කරද්දී ඒක edit කරන්න තියෙන timeline එක ඒ වගේම monitor එක. ඉතින් මේ සියලුම දේවල් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ උඩින්ම තියෙනවා බලා ගන්න පුළුවන් ඔරිජිනල් කියලා පහලට arrow එකකුත් එක්ක තියෙනවා. ඉතින් ඒක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරපුවාම ඔයාලට ඒක ඉස්සරවම ඔයාලට කරගන්න තියෙන්නේ ඔයා හදන වීඩියෝ එක TikTok එකටද YouTube එකටද Instagram එකටද. ඉතින් මේකේ frame rate එක ඔයාලට select කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක YouTube එකට ගන්නවා නම් TikTok එකට ගන්නවා නම් ඉතින් මේක 9ත් 16ත් අතර ඔයාලට frame rate එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එකට 16ත් 9ත් අතර පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ තියෙන frame rate එකම අරගෙන මේකේ හදා ගන්නත් පුළුවන් ඔයාලට වීඩියෝ එක. ඉතින් හරි මෙච්චරයි ඉතින් මේක කරන්න තියෙන්නේ ඔයාලට. හරි ඉතින් දැන් අපි බලමු මේ ටයිම්ලයින් එක අපි කොහොමද වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. හරි ඉතින් අපිට දැන් වීඩියෝ එකක් එඩිට් කරද්දී අත්‍යවශ්‍යම දෙයක් තමයි සවුන්ඩ් එක. ඉතින් දැන් ඒ කියන්නේ ඔයාලට දැන් ඔයා ගන්න වීඩියෝ ක්ලිප් එකේ සවුන්ඩ් එක රිමූව් කරගන්න ඕන නම් එහෙම නැත්නම් සවුන්ඩ් එක වැඩි කරගන්න ඕන නම් එහෙම නැත්නම් සවුන්ඩ් එක අඩු කරගන්න ඕන නම් එහෙම නැත්නම් සවුන්ඩ් එක වැඩි කරගන්න ඕන නම් ඔයාලට මේ බලා ගන්න පුළුවන් පහළම තියෙන වොලියුම් කියලා බටන් එකක් තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බටන් එකෙන් අපිට මේක ක්ලික් කරපුවම අපිට බලා ගන්න පුළුවන් මේ සවුන්ඩ් එකේ බැලන්ස් එක හදා ගන්න පුළුවන්. ඒ බැලන්ස් එක කියන්නේ අපිට මේ සවුන්ඩ් එකේ ඕන වොලියුම් එකේ ප්‍රමාණය. ඉතින් මේ සවුන්ඩ් එක මදි නම් ඔයාලට මේක වැඩි කරගන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ වගේම ඔයාලට මේකේ සවුන්ඩ් එක අඩු කරගන්න ඕන නම් ඔයාලට මේකෙන් අඩු කරගන්නත් පුළුවන්. ඉතින් ඊට එහා පැත්තේ ඔයාලට බලා ගන්න තියෙනවා මෙතන මේ මියුට් කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරපුවම ඔයාගේ මියුසික් එක සම්පූර්ණයෙන්ම මේකේ වීඩියෝ එකේ රිමූව් වෙනවා. ඉතින් අපි ඊළඟට බලමු අපි මේ වීඩියෝ එක කට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් කට් කරලා අපි කොහොමද මේකට ඉෆෙක්ට් එකක් යූස් කරන්නේ? ඉතින් මේකට pro version එකක් ඉල්ලනවාද? ඒ සියලුම දේවල් දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හරි ඉතින් දැන් ඔයාලට මේ වීඩියෝ එකේ කොහේ හරි තැනක් ඔයාලට කට් කරගන්න ඕනේ. ඉතින් එහෙමනම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් මේ ටයිම් ලයින් එකේ පොඩි ලයින් එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ ලයින් එක ඔයා කැමති තැනකට ඔයා අරන් ගිහිල්ලා ඉතින් ඔයාලට මේ යට බලා ගන්න පුළුවන් ස්ප්ලිට් කියලා ඔයාලට තියෙනවා බලා ගන්න පුළුවන් කතුරක් එක්ක අයිකන් එකත් එක්ක පොඩි බටන් එකක්. ඉතින් මේක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවාට දැන් බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ ක්ලිප් එකේ. ඉතින් ඔයාලට දැන් මේකට මොකක් හරි ඉෆෙක්ට් එකක් මේකට යූස් කරන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් ක්ලික් කරපුවාම ඔයාගේ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එකට චේන්ජ් වෙද්දී ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට කැමති එක සිලෙක්ට් කරලා ඒ කියන්නේ ඒක ක්‍රියේටිව් විදියට ඔයාලට ඒක චේන්ජ් වෙන එක ලස්සනට හදා ගන්න පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එකෙන්. ඉතින් මේ ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් white.
ඉතින් මේ white එක දාපුවම screen එක white වෙලා එනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ zoom ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා ඔයාලට පුළුවන් මේ ඔක්කොම දේවල් මේකේ try කරලා බලන්න. අපි දැන් මේ base එකේ හිටියේ ඉතින් ඊට එහා පැත්තේ තියෙනවා matte කියලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙත් තියෙන්නේ මෙන්න මේ වගේ effect. ඉතින් ඔයාලට මේවත් use කරන්න පුළුවන්. ඒ වගේම මේකේ යට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් duration කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපි දැන් මේ දාන effect එක කොච්චර වෙලාවක් එක තියෙන්න ඕනද? ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එකට මාරු වෙද්දි කොච්චර වෙලාවකින් ඒක මාරු වෙන්න ඕනද කියලාම මේක කියන්නේ. ඉතින් ඒක ඔයාලට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට එකක් සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක චේන්ජ් වෙද්දි අපි දාපු ඉෆෙක්ට් එක මෙන්න මේ විදිහට ප්ලේ වෙනවා. හරි ඉතින් අපිට තවත් වැදගත් ගොඩක් දෙයක් තියෙනවා. ඉතින් මේකේ ඔයාලට එක වීඩියෝ එකක් මෙන්න මේ විදිහට ක්ලික් කරපුවාම ඒක ඔයාලට ඉස්සරහම බලා ගන්න තියෙනවා රීප්ලේස් කියලා. ඉතින් මේ රීප්ලේස් කියන එක ඔයා ක්ලික් කරපුවාම ඉතින් මේ වීඩියෝ එකේ වෙනුවට ඔයාලට වෙන වීඩියෝ එකක් ඔයාගේ ගැලරියෙන් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මීට එහා පැත්තේ තියෙනවාට බලා ගන්න පුළුවන් key frame කියලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයාලට දැන් මේ වීඩියෝ එකේ කොහේ හරි තැනක් ඔයාලට ඒකේ මාක් එකක් දා ගන්න ඕන. ඉතින් මේ ටයිම් ලයින් එකේ මේ වීඩියෝ ක්ලිප් එකේ ඔයාලට මාක් එකක් දා ගන්න ඕන නම් කොහේ හරි තැනක් මේකේ පස්සේ වෙනස් කරන්න ඕනේ. එහෙම කියලා මාක් එකක් දා ගන්න ඕන. ඔයාලට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් ලොක් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාගේ වීඩියෝ ක්ලිප් එක ලොක් වෙනවා. ඒ කියන්නේ ඒක කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ විදිහට ලොක් වෙලා තියෙනවා. ඉතින් ඊට එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩුප්ලිකේට් කියලා තියෙනවා. ඉතින් ඒ ඩුප්ලිකේට් කියන එක ඔයා ක්ලික් කරපුවාම ඉතින් මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් තව විදියට කොපි වෙලා ඒක පේස්ට් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා දන්න දෙයක් තමයි ඉතින් වීඩියෝ එක ඩිලීට් කරන්න ඕන. ඉතින් මේක හරහා ඩිලීට් කරගන්නත් පුළුවන්. හරි ඉතින් අපිට දැන් ගොඩක්ම තව වැදගත් වෙන දෙයක් තමයි ස්පීඩ් එක. වීඩියෝ එක ප්ලේ වෙද්දී ස්පීඩ් එකක් අපිට වැදගත් වෙනවා. ඉතින් ඒක අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ ඔයාලට යට බලා ගන්න පුළුවන් බාර් එකේ යට බාර් එකේ තියෙනවා ස්පීඩ් කියලා ඔප්ෂන් එකක් වැඩ තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරපුවාම ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට ස්පීඩ් එකක් මේ VN app එකෙන් මේ කියන්නේ අපිට කලින් බලා ගන්න පුළුවන් වුණා CapCut එකේදී ඒ කියන්නේ ස්පීඩ් එක අපිට හදා ගන්න තේරෙන්නේ නැත්නම් මේ VN app එකෙන් අපිට එක්සැම්පල් දීලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාට යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඕන විදියට ඔයාගේ ස්පීඩ් ලයින් එකක ස්පීඩ් එක ඔයාට මේ විදියටම කස්ටමයිස් කරගන්න ඕන නම් ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරලා ඔයාගේ ස්පීඩ් එක ඔයාට මේකේ කස්ටම් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක කරගන්න ඉතාමත් ලේසි. ඉතින් ඔයාට මේක try කරපුවාම ඔයාට මේක හොඳටම අඳුර ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට මේ බලා ගන්න පුළුවන් regular කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේකෙදි ඔයාට බලා ගන්න පුළුවන් 1 තියෙනවා. ඒ වගේ මීට 0.5 0.6 ඒ වගේ තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඊට වැඩියෙන් ඔයාට ගන්න පුළුවන් 1.5 තියෙනවා. ඒ වගේම 2 තියෙනවා. මේ වගේ ඔයාට පුළුවන් ඔයා කැමති ස්පීඩ් එක ඔයාට මේකේ කස්ටම් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ ඔප්ෂන් එක විදිහට ඔයාට බලා ගන්න පුළුවන් මේ crop button එකක් තියෙනවා. ඉතින් මේ button එකෙන් ඔයාට කරන්න පුළුවන් ඔයාගේ වීඩියෝ කොහේ හරි තැනක් crop කරගන්න තියෙනවා නම් ඔයාට මේක හරහා crop කරගන්න පුළුවන්. ඉතින් මේක හරහා ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ frame rate එක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඔප්ෂන් එක ඉතින් මම ඔයාලට කලින් කතා කරා. ඉතින් ඒක නිසා මම ඊළඟ එකට යනවා. හරි ඉතින් ඊළඟට අපිට ගොඩක්ම වැදගත් වෙන එකක් තමයි මෙන්න මේ rotate කියන්නේ. ඉතින් මේ rotate කියන එකෙන් ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ side එක මාරු කරන්න. ඔයාට මේක side එකකින් තියෙන්න ඕන නම් මෙන්න මේ විදියට ඉතින් මේක angle එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ගොඩක් තැන්වලදී මේක යූස් වෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි මේකට මොකක් කර ඇඩ් කරලා මේකට වීඩියෝ එකක් වගේ හදද්දී ඉතින් තව ඔප්ෂන් එකක් තමයි අපිට වැදගත් වෙන මෙන්න මේ mirror කියන්නේ. ඉතින් මේ mirror කියන එකෙන් අපිට පුළුවන් අපේ side එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි ඊළඟට බලමු. අපි දැන් සාමාන්‍යයෙන් YouTube එකට එහෙම නැත්නම් Facebook එකට TikTok එකට අපේ content එකක් අපි create කරනවා නම් අපි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන අපේ ඔඩියෝ එක. ඉතින් ඒ කියන්නේ ඔඩියෝ එකේ අපිට noise එක. ඒ කියන්නේ අපේ ඔඩියෝ එකේ noise එකක් තියෙනවා නම් ඒක පුළුවන් ඔයාලට මේ denoise එකෙන් පොඩ්ඩක් balance කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ denoise එකට ඇවිල්ලා මෙන්න මේ denoise වලට switch එකක් බලා ගන්න තියෙනවා. ඉතින් මේ switch එක turn on කරගන්න. ඉතින් ඒක turn on කරපුවාම ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ noise එක balance කරගන්න පුළුවන්. හරි ඉතින් අපිට ඒ වගේම තවත් වැදගත් වෙන දෙයක් තමයි අපි දැන් මේ වීඩියෝ ක්ලිප් එකක් කරපුවාම ඒකේ ඔඩියෝ එක අපිට වෙනම එක ගන්න ඕනේ. කියන්නේ ඔඩියෝ එකයි වීඩියෝ එකයි දෙක වෙන් කරන්න ඕනේ. එහෙමනම් ඔයාලට පුළුවන් මේ extract audio කියලා තියෙනවා. ඉතින් ඒක හරහා ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාගේ වීඩියෝ එකේ තියෙන ඔඩියෝ එක වෙනම වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම දැන් ඒක කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට එක ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ ඔඩියෝ සයිඩ් එකට ඔයාගේ voice එක වෙනම මේක create වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මේ වගේ දේවල් තමයි ඕන වෙන්නේ වීඩියෝ එකක් edit කරද්දී. ඉතින් දැන් අපි බලමු මේකට සාමාන්‍යයෙන් අපි effect එකක් use කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාලට මේ මුලටම ආපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් FX කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්.
ඉතින් ඒක ක්ලික් කරපුවාම ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමති ඉෆෙක්ට් එක. ඒ කියන්නේ මොන විදියටද මේක ස්පින් වෙන්න ඕනේ ඒ විදිහට ඔයා මේක සිලෙක්ට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක සිලෙක්ට් කරගත්තාම කැමති එකක් ඔයාට කරන්න පුළුවන් මේ ස්පින් එකේ ටයිම් එක ඔයාට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක කොච්චර වෙලාවකින් මේක ඉවර වෙන්න ඕනද කොච්චර වෙලාවකින් පටන් ගන්න ඕනද ඔයාට මේක අරන් ලේසියෙන්ම ඔයාට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට එකක් කස්ටමයිස් කරගන්නවා. දැන් මේ ඉෆෙක්ට් විතරක් නෙමෙයි ඔයාට මේකේ සියලුම ඉෆෙක්ට් ටික ඔයාට ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම යූස්ෆුල් ඉෆෙක්ට් තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. හරි දැන් ඉතින් අපි සාමාන්‍ය වීඩියෝ එකක් එඩිට් කරද්දි අපිට දැන් සාමාන්‍ය ෆිල්ටර් එකක් ඇඩ් කරගන්න ඕන නම් අපේ වීඩියෝ එකට ඔයාට පුළුවන් මේ ඔයාට බලා ගන්න තියෙනවා සර්කල් තුනක් එක ෆිල්ටර් කියලා අයිකන් එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බටන් එක ඔයා එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරපුවාම ඔයාට පුළුවන් මෙතනින් කැමති ෆිල්ටර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒවා සම්පූර්ණයෙන්ම ෆ්‍රී දෙන ෆිල්ටර්ස්. ඉතින් ඔයාට මේ ඕනකම් මේකෙන් යූස් කරන්න පුළුවන්. ඉතින් මේවා ගොඩක්ම යූස්ෆුල් ඔයාගේ සාමාන්‍ය හදන කන්ටෙන්ට් එක අනුව ඔයාට මේක යූස්ෆුල් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ VN app එකේ බේසික් වීඩියෝ එඩිට් කරන්නේ. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න. අපේ වීඩියෝ එකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්න කොහොමද කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් උඩ ඔඩියෝ එකට පහළින් ටෙක්ස්ට් බටන් එකක් තියෙනවා. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ටයිටල් තියෙනවා. ඉතින් ඒ වගේම SRT ෆයිල් තියලා තියෙනවා. ඒ කියන්නේ වගේ මොකක් හරි එකක් තියෙන ෆයිල් එකක් තියෙනවනේ ඔයාලට මේක හරහා ඉම්පෝට් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට මේ ටයිටල් එක ක්‍රියේට් කරලා පෙන්නන්න. ඉතින් මම දැන් මේ ටයිටල් කියන එක එකපාරක් ක්ලික් කරනවා. ඉතින් ඒක ක්ලික් කරපුවම ඔයාලට බලා ගන්න පුළුවන් අපිට එක්සැම්පල් ලුක් දීලා තියෙනවා. ඉතින් ඒව අපිට යූස් කරලා අපි ඒව කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මේ කැමති එකක් ඔයාලට යූස් කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ එකක් ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට ඒක කස්ටමයිස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව ඔයාලට එකක් ඔයාගෙන්ම ඔයා එකක් හදා ගන්න ඕන නම් ඉතින් මේක ඔයාලට උඩින්ම බලා ගන්න තියෙනවා tag text to add to page කියලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පල්ලෙහාන් තියෙනවා add heading කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පල්ලෙහාන් තියෙනවා add sub heading තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ එක එක sizes තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ කැමති එක select කරගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහා තියෙනවා add a little bit of body text කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම දැන් ඔයාලට පෙන්නන්නම් add a heading කියන එක ඔයාලට ක්ලික් කරලා පෙන්නන්න. ඉතින් මේක ක්ලික් කරපුවාම ඉතින් මේකේ size එකටම හරියන අපිට text එකක් අපේ වීඩියෝ එකට මෙන්න මේ විදිහට include වෙනවා. ඉතින් දැන් මෙන්න මේ විදිහට මේක ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ channel එකේ name එක මේ විදිහට මම type කරලා ඔයාලට මේක කස්ටමයිස් කරලා පෙන්නන්නම්. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ front එක ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේක keyboard එකේ එහා පැත්තේ ඔයාලට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ front එකේ ඔයාලට පුළුවන් කැමති front එකක් ඔයාලට useful front එකක් මේකේ select කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට front එකක් select කරගන්නවා. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ ඉතින් මේවා ගොඩාම ඔයාට එක එක වෙලාවකදී එක එක විදිහට මේක යූස් කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාම සිම්පල් නැත්තම් මේක වෙන ඇප් වල අපිට සාමාන්‍ය මේවා සේරම ප්‍රෝ වර්ෂන් විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී දීලා තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කැමති එකක් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට එකක් සිලෙක්ට් කරලා ඊළඟට මම යනවා ඔයාට මේ බලා ගන්න පුළුවන් අපේ front size එක වෙනස් කරන්න තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ setting එකෙන් ඔයාලට පුළුවන් මේකේ front size එක select කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ option එක විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ color select කරන්න තියෙනවා. ඉතින් ඊට එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ color circle එකක් තියෙනවා. ඉතින් ඒක එකපාරක් click කරපුවාම ඔයාට පුළුවන් ඔයා කැමති color එකක් මේක select කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාට ඊට උඩින් බලා ගන්න පුළුවන් ඒ app එකෙන් අපිට දීලා තියෙනවා example ටික. ඉතින් මේවත් ඔයාට මෙන්න මේ විදිහට try කරන්න පුළුවන්. ඉතින් ඒක try කරාට පස්සේ ඔයා මේකේ කැමති එකක් select කරලා ඔයාට කරන්න තියෙන්නේ ඊට එහා පැත්තේ බලා ගන්න පුළුවන් text. ඔයා add කරන text එකට තව මොන හරි ඒ කියන්නේ ඔයගේ site එක වෙනස් කරගන්න එහෙම නැත්නම් text style එක අපිට මේක customize කරගන්න බලලා. ඉතින් මේකෙදි අපිට කරන්න දෙන්නේ මොකද අපි මේක point එකක් select කරලා තියෙන හින්දා. ඉතින් ඊට එහා පැත්තේ ඔයාට බලා ගන්න පුළුවන් අපිට මේකේ තවත් මෙතනින්ම අපිට example වගේක් දීලා තියෙනවා. අපිට මේවත් මෙතනින්ම try කරගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපි මේ කැමති එකක් select කරලා ඔයාලට කරන්න තියෙන්නේ මේකේ තියෙන මේ පේන තියෙන text එක අපි කැමති විදිහට change කරගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් මම දැන් හිතනවා මේ text එකක් add කරන සම්බන්ධයෙන් ඔයාලට මේ වීඩියෝ එකේ මම මේ කරපු tutorial එක හරහා ඔයාට මේකෙන් සම්පූර්ණ දැනුමක් එන්නේ නැති කියලා මම ඔයාලට හිතනවා. ඔයාගේ වීඩියෝ එක එඩිට් කරන්න යනකොට ඔයා මොකද්ද කියන්නේ මොන වගේ setting දයද පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතනවා ඔයා මේකෙන් හොඳ දැනුමක් ලබා ගන්නද කියලා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මෙතනින් accept වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ text එක අපිට add වෙලා දෙන මේ timeline එකට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට මෙතනින් customize කරගන්න පුළුවන්. ඔයා කැමති විදිහට ඉතින් මේක කලින් CapCut app එක අපි use කරා වගේම තමයි මේක ඉතුරු ටික අපිට කරගන්න තියෙන්නේ.
හරි ඉතින් අපිට මේ VN app එකේ මේ බේසික් දේවල් තමයි අපිට මේකේ මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ අවසානයේදී බලා ගන්න පුළුවන් CapCut එකේ අපිට ඉස්සරහා වගේ බලා ගන්න තියෙනවා. මේකේ watermark එකක් තියෙනවා. ඉතින් මේ watermark එක අපිට කැමති නම් මේක delete කරගන්න පුළුවන්. ඉතින් මේක එකපාරක් click කරලා මේ පල්ලෙහා තියෙන delete බටන් එක ඔයා එකපාරක් click කරන්න. ඉතින් click කරපුවම මේ watermark එක සම්පූර්ණයෙන්ම remove වෙනවා. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක export කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ උඩින්ම බලා ගන්න තියෙනවා අප්ලෝඩ් අයිකන් එකක් වගේ නිල් පාට අන්න එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. ඒ කියන්නේ මේ ඇප් එකෙන් අපිට සොලියුෂන් එකක් දීලා තියෙනවා ඔටෝමැටිකලි. ඉතින් ඔයාලට මේක කරා මේ විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක මැනුවල් විදිහට ඔයා කැමති විදිහට මේක එක්ස්පෝර්ට් කරගන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ මැනුවල් කියලා ඔයාලට ඔප්ෂන් එකක් බලා ගන්න තියෙනවා. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ ෆ්‍රේම් රේට් එක. ඔයාලට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක 4K එක්ස්පෝර්ට් කරගන්න ඕන නම් 4K විදිහට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක 1080p වලින් එක්ස්පෝර්ට් කරගන්න ඕන නම් 1080p වලින් ඔයාලට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඊට අඩුවෙන් උනුත් ඔයාලට මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ ෆ්‍රේම් රේට් එක ඔයාලට මේකේ කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඉතින් මේක 30 ඔයාලට දාගන්න පුළුවන්. ඊට අඩුවෙන් දාගන්න ඕනේ ඒක පුළුවන්. ඉතින් ඔයාලට මේක 60 දක්වා ඔයාලට මේ ෆ්‍රේම් රේට් එක දාගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕනේ ඔයාලට මේ ඔප්ෂන් එන්නේ. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් මේ ඔයාගේ එක්ස්පෝර්ට් කරන වීඩියෝ එකේ ක්වොලිටිය 4K වගේ මේක එක්ස්පෝර්ට් කරගන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක අනුව තමයි ඔයාලට මේක සිලෙක්ට් කරගන්න වෙන්නේ. ඉතින් අපිට දැන් තියෙන්නේ මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පල්ලෙහා බලා ගන්න පුළුවන් එක්ස්පෝර්ට් බටන් එකක් තියෙනවා. ඉතින් ඒක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉක්මනින්ම මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ගොඩක් වෙලා යන්නේ නැහැ. මේක ඉක්මනින්ම එක්ස්පෝර්ට් වෙනවා. ඉතින් මෙච්චරයි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි VN app එකට අපි හරියටම වීඩියෝ එකක් එඩිට් කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඉතින් මගේ channel එක subscribe කරලා ඒ වගේම like එකක් දාලා ඔයාගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ආවේ වගේ සුපර් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.